කියොතෝ වල තියෙන ලස්සන ජින්ජර් එකක් බලන්න. මේකේ නම තමයි ෆුෂාමි ඉනාරි තයිෂා. ඉතින් අපි ගිහින් බලමු ඇතුළට මේක මොන වගේ ලස්සනද මේකේ මොනවද බලන්න තියෙන්නේ. එහෙනම් යන්න මාත් එක්ක. ගොඩක් පැරණි. ඒ වගේම තමයි ගොඩාක් මෙතන කාර්යබහුලයි. ගොඩක් විවිධ ජාතිකයන් මේක බලන්න එනවා. ඉතින් හරිම ලස්සන තැනක තමයි මේක පිහිටලා තියෙන්නේ. මේ ජින්ජර් එක හදලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 711 දී පමණ කියන එක තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් අද වෙද්දී බොහෝමයක් ජනතාව තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න, ඒ වගේම ජීවිතය සාර්ථක කරගන්න, තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න වගේ නොයෙකුත් දේවල් වලට මේ දෙවියන් වෙනුවෙන් විශ්වාසය තියලා මෙතෙන්ට පැමිණෙනවා. මෙතන මේ කට්ටිය කරන්නේ තමන්ගේ ප්‍රාර්ථනා ලියන එක. තමන්ගේ ප්‍රාර්ථනාව ලියලා මෙතනින් තියනවා. ඉතින් ඔවුන් දැඩිසේ විශ්වාස කරනවා මෙතනදී ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් යහපතක් සිදු වේවි කියලා. මේ ස්ථානය ගොඩක් ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තමයි ජපානයේ අනෙකුත් ඉනරි සිද්ධාස්ථානවල ප්‍රධානතම සිද්ධාස්ථානය මෙය වීම. ඉතින් ඒ නිසාම බොහෝමයක් රටවල් වලින් මේ සිද්ධාස්ථානය නරඹන්න ගොඩාක් දෙනා පැමිණෙනවා. ෆුෂිමි ඉනාරි තයිෂා කියන මේ ජින්ජර් එක කියොතෝ වල විතරක් නෙමෙයි සමස්තයක් විදිහට ගත්තහම ජපානයේ වඩාත්ම කැපිපෙනෙන දර්ශන වලින් එකක් කියලාත් අපිට හඳුනා ගන්නට පුළුවන්. Okay. ජපානයේ ජින්ජර් වල ගොඩාක් ඒ වගේ මේ විදිහේ තැනක් අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ භාවිත කරලා තියෙන වයින් ඒ විතරක් නෙමෙයි බාහිර ස්වරූපයක් ගොඩාක් ඒ වගේ මේ එකම විදිහට යන්නේ අපිට හිතනවා ඉතින් එකම වගේ කියලා. ඒක හැටි. මේ තියෙන්නෙත් එක එක විදිහට හදපු විෂ්. ඒව හරි ලස්සනට මෙතන එල්ලලා තියෙනවා. මේ ඉන්නේ නම් චීන ජාතිකයෙක්. මොකද මේ ජින්ජර් එක බලන්න ගොඩාක් රටවල් වලින් කට්ටිය එනවා. ජපන් ජාතිකයෝ දෙවියන් අදහනවා හරිම වෙනස්. එයාලා මුලින්ම මෙන්න මේ විදිහට කාසි විසි කරනවා. ඊට පස්සේ අත්පොඩි දෙකක් ගහලා වන්දනාමාන කරන්න පටන් ගන්නවා. මෙන්න මේ පෙට්ටිය මෙහෙම හොලවලා ඇතුලේ තියෙන කූරක් එළියට අරන් ඒකේ ලියලා තියෙන අංකෙ ගිහිල්ලා කිව්වාම එයාලා අපිට දෙනවා කොලයක්. ඒ කොලේ ලියවිලා තියෙනවා අපේ ජීවිතේ මොන වගේද කියන එක. තමන්ගේ ජීවිතයේ තියෙන යහපත් දේවල් මොනවද, අයහපත් දේවල් මොනවාද, ඒ වගේ පුංචි දේවල් ටිකක් ඒ කොලේ ලියලා තියෙනවා. අපි ලංකාවේ පඳුරු ගැට ගහනවා වගේම එයාලත් කොළවල ලියලා මේ විදිහට ගැට ගහනවා. මේ ජින්ජර් එක ඇතුලේ බලන්න තැන් ගොඩාක් තියෙනවා. ඒගොල්ලොන් සිතියමක් දාලා තිනවා යන්න ඕන විදිහ.
මේ ජින්ජර් එකේ පැරණි සිදුවීම් වලට අදාළව විශේෂ වුණු තැන් ගොඩාක් තියෙනවා අපිට බලන්න. දැන් එන්නේ සකුරා පිපෙන කාලෙනේ. ඉතින් මේ ජින්ජර් එකෙත් සකුරා පිපුණා නම් මීටත් වඩා ලස්සනට තියෙයි. ඉතින් මේ ජින්ජර් එක බලලා ආපහු යන කෙනෙක්ට මේ ස්ථානයේ මතක හිටින්න ඒ විතරක් නෙමෙයි තමන්ගේ හිතවතුන්ට මොනවා හරි ගෙනියන්නත් මෙතන කඩ තියෙනවා. මේවා හැදිලා තියෙන්නේ ජපන් සංස්කෘතියට ආවේනික විදිහට. මේ ගහන්න හොඳ නේද?大丈夫、そこで相談してる間に焼きたて出てきておるから。2つはいよ。අනිත් පැත්ත Song? Music? එහෙනම් ගයිස් අදට vlog එක මෙතනින් ඉවර වෙනවා. ආයෙමත් දවසක ලස්සන vlog එකක් අරන් එනකම් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්. බුදු සරණයි.